අද අපි කතා කරන්නේ බිය මත පදනම් වූ කීකරුකම සහ ආදරයෙන් පදනම් වූ මඟ පෙන්වීම අතර ඇති විශාල වෙනස ගැනයි. මුලින්ම ඔබට අයිබෝවන් ගිහාන් දිල්ෂාන් YouTube channel එකට සදරෙන් පිළිගන්නවා දෙමාපිය සෙනෙහස. දන්නවද ඒක දරුවෙකුගේ ජීවිතයේ හැඩගස්වන ප්‍රබලම බලවේගයක්. හැබැයි අපි ඒ සෙනෙහස දරුවාට දෙන විදිය, ඒ ක්‍රමය, ඒ අයගේ මුළු අනාගතයටම බලපාන්නේ කොහොමද? අද අපි මේ විග්‍රහයෙන් කතා බහ කරන්න යන්නේ දරුවන් හදනකොට අපිට තෝරා ගන්න පුළුවන් මූලික පාරවල් දෙකක් ගැන. එකක් තමයි බය මත පදනම් වුණු පාර, අනික ආදරය මත පදනම් වුණු පාර. මේ ගවේෂණයට අපි පාදක කරගන්නේ ශාමිනී ලියනගේ මහත්මියගේ ලිපියක්. හරි. එහෙනම් අපි කෙලින්ම යමු අපේ පළවෙනි කොටසට. බලමු මේ ප්‍රවේශයන් දෙක යටතේ දරුවෙකුගේ හදවත ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. බලන්න බයෙන් යන කීකරුකම තියෙනවනේ ඒක පිටතින් බලනකොට හරියට නිසල මුහුදක් වගේ පේන්න පුරුවන්. හරිම සංසුන්. හැබැයි ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ දරුවගේ හිතේ ලොකු කුණාටුවක් ඇති වෙනවා. තමන්ව බේරගන්න, වැරදි හංගන්න, ඇත්ත හැංගීම් යටපත් කරන්න දරුවා ඉගෙන ගන්නවා. අනෙක් පැත්තෙන් ආදරය කියන අත්විවරම දරුවට දෙන්නේ විශ්වාසයයි, රැකවරණයයි. ඒකෙන් හෙලවෙන්නේ නැති සැබෑ චිත්තවේගීය ආරක්ෂාවක් ගොඩනගෙනවා. ඉතින් මේකෙන් කොහොමද තීරණාත්මක වෙනසක් නිර්මාණය වෙන්නේ? ඒ කියන්නේ නිකම්ම නීති රීති වලට අනුකූල වෙන එකයි සැබෑ චරිතයක් ගොඩනගා ගන්න එකයි අතර වෙනස. මේ වාක්‍යය තමයි මේ මුළු දර්ශනයේම හරය. බිය අනුකූලතාවය ඇති කරයි, ආදරය චරිතය ඇති කරයි. පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ බය නිසා නිර්මාණය වෙන්නේ නීති කඩ නොකරන කෙනෙක් විතරයි. එච්චරයි. නමුත් ආදරයෙන් ගොඩනගෙන්නේ හරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ශක්තිමත් චරිතයක්. මේ සංසන්දනයෙන් මේ වෙනස හරිම පැහැදිලි නේද? බය උගන්වන්නේ එකම එක දෙයයි කොහොමද අමාරුවෙන් නොවැටි ඉන්නේ. දරුවගේ හිතේ හැවතිස්සම තියෙන්නේ මම වැරද්දක් කළොත් මම අනතුරේ කියන හැඟීම. ඒකෙන් නැති වෙන්නේ කනස්සල්ලක්. හැබැයි ආදරේ උගන්වන්නේ ඊට වඩා ගොඩාක් ගැඹුරු දෙයක්. ඒ තමයි කවුරුත් බලන්නේ නැති වෙලාවක වුණත් හරි දේ කරන්නේ කොහොමද කියන එක. වැරදුනත් කමත් නැහැ. මට තවමත් ආදරෙයි. මට මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියන විශ්වාසය ඒකෙන් ලැබෙනවා. ඉතින් මේ පණිවිඩේ දරුවෙකුට ලැබෙන්නේ කොහොමද? අපි කියන වචන වලින් විතරද? මූලාශ්‍රය කියන විදියට නෑ. කියන දෙයටත් වඩා අපි ඒක කියන විදිය. ඒ කියන්නේ අපේ ස්වරය ගොඩක් වැදගත්. දරුවන්ට ඇහෙන්නේ අපි කියන වචන විතරද? එහෙම නැත්නම් ඒ වචන පිටිපස්සේ තියෙන හේතුව, ඒ හැඟීම එයාලට දැනෙනවද? මේක අපි හැමෝම මොහොතක් නතර වෙලා හිතන්න ඕන ප්‍රශ්නයක්. ඇත්ත සැරසොරයකින් රළු හඩකින් ඒ මොහොතේ කීකරුකම ලබා ගන්න පුළුවන්. ඒක කෙටි කාලීන ජයග්‍රහණයක්. හැබැයි සංසුන්, ස්ථිර, ඒත් ආදරණීය සොරයකින් ගොඩනගන්නේ දිගු කාලීන සම්බන්ධතාවයක්. එතකොට දරුවා අහගෙන ඉන්නේ බයට නෙවෙයි Tamanට ආරක්ෂිතයි කියලා දැනන නිසා. මේ කාරණය අපිව හරිම ප්‍රායෝගික පැත්තකට අරන් යනවා. ඒ තමයි දරුවෙක්ව හික්මවනකොට අපි පාවිච්චි කරන භාෂාව. අපි දැන් එකිනෙකට ගොඩක් වෙනස් ප්‍රවේශයන් දෙකක් සංසන්දනය කරලා බලමු. ඕක කරපන් නැත්නම් මේක හරිම සුලභව ඇහෙන දෙයක් නේද? මේ වගේ තර්ජනයකින් සමහර වෙලාවට වැරදි හැසිරීමක් ඒ වෙලාවට නවත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකෙන් දරුවට කිසිම අවබෝධයක්, ප්‍රඥාවක් නම් ලැබෙන්නේ නැහැ. දැන් මේක තමයි ඇත්තටම රසවත්. මෙතන වෙන්නේ නිකම්ම අනදෙන තැන ඉඳලා පුහුණු කරන තැනකට මාරු වෙන එක. ඒ කියන්නේ කමාන්ඩින් ඉඳන් කෝචින් වලට. මේක වැදගත් ඇයි කියලා පැහැදිලි කරනකොට කමක් නැහැ ඊළඟවතාවේ අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා මඟ පෙන්වනකොට අපි මේක එකට හදාගමු කියලා උදව් කරනකොට එතකොට නිකම්ම කීකරු වෙනවා වෙනුවට හිතලා බලලා තීරණ ගන්න දරුවෙක් නිර්මාණය වෙනවා. ඉතින් මේ පාරවල් දෙකේ අවසානයේ ප්‍රතිඵලය මොකක් වෙයිද? මූලාශ්‍රය අනාගතය ගැන හරිම නිර්භීත ප්‍රකාශයක් කරනවා. බලන්න මේ දිහා. මේකෙන් මේ පාරවල් දෙකේ දීර්ඝකාලීන ප්‍රතිඵලය හරිම පැහැදිලි. බය නිර්මාණය කරන්නේ අනුගාමිකයන්. ඒ කියන්නේ යටත් වෙන්න ඉගෙන ගන්න දරුවන්. හැබැයි ආදරයෙන් පෝෂණය වෙන්නේ නායකයන්. ඒ කියන්නේ Tamanගේම හරි වැරද්ද තෝරගන්න ඉගෙන ගන්න දරුවන්. සංවේදනය, වගකීම, ස්වයං පාලනය මේ වගේ තීරණාත්මක ජීවන කුසලතා බලහත්කාරයන් ඇති කරන්න බෑ. ඒවා ආරක්ෂිත ආදරණීය පරිසරයක හරිම ස්වභාවිකව වර්ධනය වෙන දේවල්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේ දරුවාගේ ක්‍රියාවන් පිටුපස තියෙන ගාමක බලය දඬුවමට තියෙන බයක ඉඳලා යහපතක් කරන්න තියෙන අභ්‍යන්තර ආසාවක් බවට පරිවර්තනය වෙනවා.
ඉතින් මේ තමයි අපේ අවසාන සාරාංශගත උපදේශය දරුවෙකුගේ හැම ක්‍රියාවක්ම මොන දේ වුණත් කොන්දේශී විරහිත ආදරයේ සුරක්ෂිතභාවය මත මුල් බැසගෙන තියෙන බවට වග බලා ගන්න කියන ඉල්ලීම තමයි මේ. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රබල ප්‍රශ්නයත් එක්කයි. ඔබ හැඩගස්වන්නේ ඔබේ දරුවාගේ හැසිරීමද නැත්නම් හදවතද? මොකද දවස් අවසානයේදී අපි දරුවන්ට ඉතිරි කරන්නේ නීති මාලාවක්ද එහෙම නැත්නම් යහපත තෝරාගැනීමේ හැකියාව තියෙන ශක්තිමත් හදවතක්ද කියන එක තීරණය වෙන්නේ අපි අද ගන්නා තීරණ මතයි. අවසානයේ මේ විග්‍රහය ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ප්‍රශ්න හෝ අදහස් තිබ්බොත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.